අයිබෝවන් එකොසෙල්ප් වෙත ඔබ ආදරයෙන් පිළිගන්නවා. මම විමල් ලියනාරච්චි සමාජ සවි බල ගැන්වීමේ හා මානසික උපදේශනය නිරත වෘත්තීයවේදී. මේ වීඩියෝ වලින් මනෝවිද්‍යාත්මක දැනුම, ජීවිතයේ සැබෑ කතා සහ හදවතට ළඟ සංවාද එක්ක අපි එකට හමු වෙනවා වගේ ඔබ දන්නවා. මීට කලින් කරපු වීඩියෝ වලින් දරුවන්ගේ අභ්‍යන්තර මනෝලෝකය ගැන අපි සාකච්ඡා කළා. ඒ වගේ උන්ගේ ආත්ම විශ්වාසය ගොඩනගන විදිහ, උන්ගේ මානසික ආතතිය ඇති වෙන ආකාරය හා මේ මානසික ආතතිය අවම කරන්න දෙමව්පියන් හිටියට කළ යුතු දේ ගැන සාකච්ඡා කරා. වගේම ඔවුන් සතුටින් සවිඥානිකව මේ මොහොතේ ජීවත් වීමේ වැදගත්කම ආදී බොහෝ කරුණු අපි සාකච්ඡා කරලා තියෙනවා. ඔබ තවමත් මේ වීඩියෝ නරඹා නැත්නම් එකොසෙල්ප් ශ්‍රී ලංකා YouTube channel වෙත ගොස් ඒවා නරඹන විදිහට මම ඔයාලට ආරාධනා කරනවා. අද වීඩියෝව අපි හැමෝම දිනපතා දකින සමහර වෙලාවට ඇත්තටම නොදකපු වෙන්නත් පුළුවන්. එහෙම කතාවක්. සමහර විට දරුවන්ගේ ඇස් වලින් කවදාවත් නොබලූ කතාවක් වෙන්නත් ඉඩකඩ තියෙනවා. නමුත් මේ කතාව මගේ පරිකල්පනයක් නෙවෙයි. මේ වීඩියෝවේ පදනම වුණේ මගේ උපදේශන හමුවකට පැමිණි එක් තාත්තා කෙනෙක් සහ එයාගේ එකම ආදරණීය දියණිය අතර එක්තරා දිනකදී සිදු වූ සංවාදයක් ඇසුරෙන් තමයි මේක පිළියෙල වුණේ. ඔවුන්ගේ නම් ගම් ඇතුළු ඔවුන්ගේ අනන්‍යතාවයන් එළි නොවන විදිහට මේ වීඩියෝව මම ඉදිරිපත් කරන්නේ. නමුත් මම උත්සාහ කරන්නේ දරුවන් නොසලකා හැරීමට ලක් වූ විට ඔවුන්ගේ හිතට දැනෙන වේදනාව, ඔවුන් විඳින මානසික පීඩනයේ තරම පිළිබඳව ඔබට අදහසක් දෙන්නයි මගේ බලාපොරොත්තුව. සමහර විට ඔබත් මේ වගේ අත්දැකීමක් ජීවිතේ කොහේ හරි දැකලා ඇති. සමහර විට ඔබ දරුවෙක් වෙලා ඔබට ඒක දැනිලා තියෙන්නත් පුළුවන්. නැත්තම් සමහර විට ඔබ අද දෙමව්පියෙක් වෙලා ඉඳලා මේක අත්දකිමින් ඉන්නවා වෙන්නත් පුළුවන්. දරුවන්ට හැම වෙලාවෙම අපෙන් තෑගි, අලුත් සෙල්ලම් බඩු, පාඩම් හෝ උපදෙස් අවශ්‍ය නැහැ හැම වෙලාවෙම. ගොඩක් වෙලාවට උන් නිහඬව අහන ප්‍රශ්නයක් තියෙනවා. එන්න මේක අපිට තේරිලාද කියන එකයි වැදගත්. ඔවුන් කියන්නේ අම්මේ, තාත්තේ, ඔයාට මාව ඇත්තටම පේනවද? මාව ඇහෙනවද? මාත් එක්ක ඉන්නවද? මොහොතක් නවතින්න මේ වීඩියෝ දිහා බලන්න. දරුවෙකුගේ ලෝකයේ දෙස ඔහුගේ හෝ ඇයගේම ඇස් වලින් බලන්න මේ වීඩියෝ ඔබට වැදගත් වෙයි. මොකද සමහර වෙලාවට දරුවාගේ ලොකුම වේදනාව දෙමව්පියන් නැති එක නෙවෙයි. දෙමව්පියෝ ළඟ ඉඳලා උන්ට දරුවන් සමග ඉන්න කාලයක් නොමැති එක. හොඳයි. අපි මේ කතාව අහලා ඉමු. මේක උදෑසනක අම්මා කුස්සියේ බරටම වැඩ. තාත්තා එයාගේ දුරකථනයේ ආපු පණිවිඩ චෙක් කරනවා. ඒකත් සාමාන්‍ය දවසක්. ඒ අතරේ තමන්ගේ එකම පුංචි දියණිය ඒ අසල නිහඬව වාඩි වෙලා පැය ගාණක් මොකක් හරි හදනවා. අඳිනවා. කවුරුවත් ඇහුවේ නැහැ මොකද්ද කරන්න කියලා. කවුරුවත් ගිහින් බැලුවෙත් නැහැ. හැබැයි ඇය බලාගෙන හිටියේ කවුරු හරි ඈ ළඟට එනකම්. කිසිම කෙනෙක් එන්නේ නැති වගේ දරුවට දැනුණා. පස්සේ පරිස්සමින් කඩදාසි පොතකුත් අරගෙන තාත්තා ළඟට එනවා. යතුවගෙන ඇවිත් කියනවා පුදුමයෙන් වගේ තාත්තේ මේ බලන්නකෝ. කඩදාසි කීපයක් එකතු කරලා පොඩි පොතක් හදලා තිබුණා. මුල් පිටුවේ ලියලා තිබුණේ මොකද දන්නවද? අපේ පවුල කියලා. ඒ පොත අල්ලගෙන ඉන්නේ දුවගේ අතින් උනත් තාත්තාගේ මූණ දිහා බලන ඇස් දෙකෙනුත් බලාගෙන හිටියා හොඳ උත්තරයක්. තාත්තා ඒක දිහා බැලුවා. වෙනදා වගේම ෂෝක් කියලා කිව්වා. ෂෝක් නිර්මාණයක් කියලා ඈට කියපු තාත්තා තව තත්පර දෙකකින් තුනකින් ආපහු ෆෝන් එකට ගිහින් දැන් ටිකක් ඉන්න දුවේ වැඩක් තියෙනවා කියලා නැවත යාගේ රාජකාරියට පටන්. තියනිය බොහොම දුක් මුසුව hina වෙලා හොඳයි තාත්තේ කියලා යන්න ගියා. හැබැයි එයා යති පොත අල්ලගෙන ගිය අත් දෙකෙන් නෙවෙයි හිතේ. දරුවා ගියා යන්න. රාත්‍රියේදී තාත්තට මේ කතාව මතක් වෙලා
යනවා දියණියගේ කාමරයට. හොඳටම රෑ වෙලා තිබුණේ. කාමරේ බොහොම නිහඬව තිබුණේ. චූටි දියණිය නිදාගෙන. මේසේ උඩ ඒ පොඩි පොත තිබුණා. තාත්තා ඒක අරගෙන බලනවා. අපේ පවුල කියලා මුල් පිටුවේ තිබුණේ. පළවෙනි පිටුව පෙරලනකොට අම්මගේ පින්තූරය ඇඳලා අම්මා කියලා ලියලා තිබුණා. දෙවෙනි පිටුවට පෙරළුවා. ඒකේ හිටියේ චූටි දියණිය. එයා යටින් ලියලා තිබුණා මම කියලා. තාත්තා තුන්වෙනි පිටුවත් පෙරළුවා. ඒකේ තිබුණේ තාත්තා බලාපොරොත්තු නොවුන එක. බොහෝ විට ඔහු බලාපොරොත්තු වෙන්නේ නැති තාත්තා කියලා ලියලා තියෙයි කියලා. හැබැයි ඒකේ ලියලා තිබුණේ අපේ බල්ලා කියලා. තාත්තා පෙරළුවා අනිත් එක වැඩිමනක් හිස් මැද පොඩියට ලියලා තිබුණා තාත්තා බිසි කියලා. ඊට යටින් තව වාක්‍යකුත් කියලා තිබුණා. සමහර වෙලාවට තාත්තා පස්සේ බලයි කියලා. ඒ මොහොතේ තාත්තට වැටහුණා දරුවා අතේ තිබුණේ පොතක්. හැබැයි එයාට ඕන උනේ පොත පෙන්වන්න නෙවෙයි. එයාට කියන්න ඕන උනේ තාත්තේ මමත් ඔයාගේ ජීවිතේ වැදගත් කෙනෙක්ද කියන එක අහන්නයි එයාට ඕන උනේ. එහෙම කියලා තාත්තගේ ඇස් දෙකින්ම පිළිතුරක් හොයන්න තමයි ඇයට ඇත්තටම අවශ්‍ය වෙලා තිබුණේ. තාත්තා අපහු ගියා කාමරයට. ඊළඟ දවසේ දුව වැඩ කරමින් හිටියා කාමරේ. තාත්තා නිහඬවම එයා ගාවට ගියා. ඉතින් කතා කරා දුවේ කියලා. ඔහු කිව්වා දුවේ අපි ඒ පොත ආයි බලමුද කියලා. දියණිය මොහොතක් තාත්තා දිහා බලාගෙන ඉඳලා අහනවා දැන් ඔයාලට වෙලාවක් තියනවාද ඒකට? තාත්තා ටිකක් hina වෙලා එයාගේ අතේ තිබිච්ච දුරකථනය අයින් කළා. ඔව්. අද මගේ වැදගත්ම වැඩේ ඔයාගේ මේ පොත බලන එක. දියණිය කිසි දෙයක් කිව්වේ නැහැ. පොත දිගෑරියා. ඇය පෙන්නුවා සියලු පින්තූර මව ඇය බල්ලා සහ පියා. තාත්තා ඒ ටික අගය කරන්න අමතක කරේ නෑ. හැබැයි එදා උන් කතා කළේ ඒ පොත ගැන නෙමෙයි. දරුවගේ දවස ගැන. එයාගේ හිත ගැන. එයාගේ ලෝකය ගැන. දරුවන් හැමදාම එන් දේවල් ඉල්ලන්නේ නෑ. සමහර වෙලාවට එයාලා ඉල්ලන්නේ මිනිත්තු 10ක්. අඩුම තරමේ මිනිත්තු 10ක් එයා කෙරෙහි සම්පූර්ණ අවධානය යොදන්න කියන එක. මොකද දරුවෙකුට ආදරය කියන්නේ තෑගි නෙවෙයි. වචනත් නෙවෙයි. ආදරය කියන්නේ මම මේ මොහොතේ සම්පූර්ණයෙන්ම ඔයා එක්ක ඉන්නවා කියලා එයාට දැනෙන එක. අපි හැමදාම දරුවෝ දිහා බලනවා. නමුත් දරුවා දකින ලෝකය, දරුවට දැනෙන වේදනාව, දරුවගේ හදවතේ නිහඬව කියන කතාව අපි කවදාවත් දැකලා තියෙනවද? ඒක දකින්න අපි උත්සාහයක් කරන් තියෙනවා. මම අහන ප්‍රශ්නේ ඒක. හොඳයි. මේ කතාව ඔබට කියන්න හිතන්න දෙයක් දුන්නා නම් ඉල්ලීම ඇතම ඔබේ දරුවා එක්ක එයා එක්කම ඉන්න මිනිත්තු කිහිපයක් ගත කරන්න. ඒක අමතක කරන්න එපා. හොඳයි. මේ වගේ හදවතට දැනෙන හදවතට ළඟ මනෝවිද්‍යාත්මක වීඩියෝ බලන්න එකොසෙල්ෆ් ශ්‍රී ලංකා එක සමග නිරන්තරයෙන් රැඳෙන්න කියලා ඔබට ආරාධනා කරනවා. මේ වීඩියෝ සබ්ස්ක්‍රයිබ් කිරීමෙන් මාව තවදුරටත් උනන්දු කරන ලෙසත් ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලා හිටිනවා. මේ කතාව තවත් අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට යවන්න. ඔවුන්ටත් මේ කතාව ඉගෙන ගන්න ඉඩ දෙන්න. අපි නැවත මේ ජය වේවා.